යන්නේ පොළොව යටින් දියාකට පුතේ ඔකත් ඔයත් කැමරාවට ගන්න තියෙන්නේ භූගත ජල මාර්ග යනවා දියාකට. මෙතෙන්වත් එන්නකෝ පුතේ. යන්න දීපා දක්කලා. මෙතෙන්ද බහින්නකෝ. බෑලා බලන්නකෝ යටින් යනවා වතුර පාරේ. බහින්න මොකුත් වෙන්නේ නැහැ පුතේ. ඔය කැම ෆෝන් එක හයියෙන් අල්ල ගන්න. වැට්ටත් ආයි ගන්න බෑ. ඔයාලත් බෑලා බලන්න පුතේ. ජල කාණු වෙනවා පොළොව යටින් දියාකට. වතුර යනවා. වතුර දිලිසෙනවා එළියට. අරකින් මෙතනින් එහා පැත්තට. මෙතෙන් යනවා පුතේ දියාකට. දියාකට ගිහලා ඒක ආරස්සාව. තමයි දිනවනේ කිඹුල්ලුන් ආරස්සාව. යා. සම්පත් පුළුවන් නම් ට්‍රයිපෝඩ් එක ගන්න. මේ දිනුකේ ඉරිවාන. මේ ඉරිවාන ගල් තියෙනවා ගල්පරි 1200ක්. රාත්‍රී කාලට ආලෝක ලැබෙන. ලයිට් නෑ රජ කාලේ. අදත් නෙමෙයි රාත්‍රියට ආලෝක ලැබෙනවා. ගල උඩ අක්කර 3මාරක් පල්ල තියෙනවානේ. ඒකෙත් අතුරුලා තියෙන මේ ඉරිවාන ගල් ආලෝක ලැබෙන්නේ ඈ. මිනිකුත් මේ තියෙන්නේ පුතේ පොකුණු 4ක් තියෙනවානේ. පොකුණු 4ෙන් අපි දකුණ කරලා උතුර නිදහස් කරලා දෙනවා. ඉදිරි අනාගතයේ කැම්පස් වලින් පිට වෙන ළමයින්ද තොරතුරු හොයාගන්න. මේ පොකුණ අපි කැනින් කරලා ඒකෙන් යටින් හම් වෙච්ච gadol තමා දාලා සංරක්ෂණය කරලා බැදලා තියෙනවා. අරකට කැනින් කඩේ කරලා ඉදිරි අනාගතයේ ඒකෙත් හම් වෙන පුරාණ කඩ. ඒවම දාලා තමයි අපි හදන්නේ. මේ උද්‍යානයේ සාමිතිකයිනේ පුතේ සමනලයාගේ තටු දෙක වගේ. මේකේ නාලා වාඩි වෙන්න තියෙනවා පුතේ සිංහාසනයක්. එයා පැත්තේ පොකුණෙත් තියෙනවා සිංහාසනයක්. සාමිතිකයි කියන්නේ පුතේ ඒකයි. මේ එක පොකුණක රතු නෙළුම් එක සුදු නෙළුම් අර පෙරෝලේකේ ඕලු අනිත් එකේ නින්මහල් රජ කාලේ. දැන් තියෙන්නේ ඕලු මල් විතරයි පුතේ ඈ. ඒවා කඩාගෙන නෙලාගෙන මිදුරංගල වෙහෙරට විසෝරු පුතේ මල් පූජා කරන්න ගියපු ආකාරය තමයි බිරිසුතුන් ගුහාවේ චිත්‍ර ටික ඇඳලා තියෙන්නේ. අපිට වෙනවා අදට පුතේ චිත්‍ර අවුරුදු 1600ක් පෞරාණික භාගය. පුරාණකම රැකිලා තියෙන්නේ ඒකයි. මේවා අඳින්න යොදාගෙන තියෙන්නේ රජ කාලේ මොනවද පුතේ? ගස්වල මුල් වර්ග තින්තොලට. මයිල මුණ නිල් වර්ණේ කහ පෙනන මුල ගහත් කහ පාට කඳත් කහ පාට. ඒ වර්ණ තුන යන්න පුතේ බදාමත් ඕනේ. උඹස් මැටි, බෙලෙහුණු, ජීවල් මැලියන් කිරි මැට්ට වාගේ මේවා කුඩු කරලා අර ගස් වලින් ගත්තු පාට වතුර දාලා බදාම හොඳට දිය කරලා ගල්ලනේ පුතේ තෙත මත අදිනවා. පෙස්කෝ බුයිනක කියන්නේ තෙත බදාමක් මත ඇඳපු නිසා සීගිරි ලලනාවන්ගේ චිත්‍ර අවුරුදු 1600යි. අපිට චිත්‍රත් එක්කම වැදගත් වෙනවා පුතේ කුරුටු ගීත. 5 වෙනි සිවසෙන් පස්සේ 6 වෙනි 7 වෙනි සිවස් වල සීගිරිය නැරඹීම සඳහා පුතේ දේශීය විදේශීය පොඩි පිරිසක් ආපු පිරිස හරිම බුද්ධිමත් පිරිසක්. ගල උඩට ගිහිල්ලා ආලක මන්දාව බලලා දෙවුණුව චිත්‍ර බලලා චිත්ත වලට ඇතිවෙච්ච අදහස් කැඩපත් පවුර විනාශ නොවන විදියට ආරස්සාවෙන් ඉතින් බ්‍රාහ්මණයස්තර කියන්නේ පුතේ සිංහල පන්සල් පාලි අකුරු වලින් තමන්ගේ අදහස් ලිව්වා. ඔන්න පස්සේ කට්ටියක් ආවා. දැක්කා කුරුටු ගීත උඩ ඩම ලිව්වා, ගම ලිව්වා පුතේ විනාශ කරා. පන්විතර මාසයට කුරුටු ගීත විනාශ කළා. සිංහල බෙහෙත් අඳුර යන පුළුන් වලින් කියලා 685ක් මතු කරලා කුරුටු ගීත පුතේ කියවලා ප්‍රකාශ කරා. ලලනාවන් විද්‍යලතා මේඝලතා වැහි බලාකුළට විදුලියට සමා කරනවා. වැහි බලාකුළ පුතේ කළු පාටනේ. විදුලිය රත්තරන් පාට. වැහි බලාවට නේ. ඒ ටික අවසාන කරගෙන කාශ්‍යපත් මාගේ රජ මාලිගාවට ඇතුල් වීමට දාලා තියෙන පුතේ සිංහ රූපයක් පාදෙන් ඇතුල්ලා බඩෙන් ගිහිල්ලා කටින් පුතේ පිට උනේ සියලේ ගිර කියනවා එදාපු කට්ටිය ගී අදහස් ලිව්වනේ සිංහගිර කියනවා පාදෙන් ඇතුල්ලා කටින් පිට වෙච්ච කාලේ සීගිරිය කියනවා පරණවිතන මහත්තයා 1938 එතුමා සීගිරියට සම්ප්‍රාප්ත වෙනකොට දෙපැත්තේ පාද දෙක විතරයි සීගිරිය නම් කියලා නම් කළා. ඊපස්සේ අඩි 1200ක් උස පරිවර්තන ගියන් පස්සේ පුතේ ලංකාවේ සියලුම ස්ථාන පේනවා. සතුරු වෙනවා නම් පේනවා ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. හැංගෙන්න පුළුවන්. සටනට සූදානම් වෙන්න පුළුවන් කියලා මේ රාජධානියේ අවුරුදු 18ක් තුල කරේ කවුද පුතේ? ජාතික කාශ්‍යප රත්තුමා. නැවත හොයාගත්තේ ජාතික පුරා විද්‍යාවේ පියා මහාචාර්ය ඩොක්ටර් පරණවිතන මහත්තයා. සීගිරිය විශේෂ දේවල් මොනවද චිත්‍ර බැලුවම කලාගාරයක්, ගොඩනැගිලි බැලුවම වාස්තු විද්‍යාව, ජලකාණු බැලුවාම වාර්ගි මාර්ග යුනිවර්සිටියේ ලෝට අඬගාලා කියන්න පුළුවන් පැරණිම රාජධානියක්, ලෝක නගරයක්, ආසියාවේ පැරණිම ස්ථානයක් බවට ලෝකෙම පිළිගෙන තියෙනවා. පිරිවන් තරණයි සුබ ගමන. ඔක තමයි අපේ